ඒ කියන්නේ දැන් උදාහරණයට දැන් 108 දැන් තලපති විජයට සෝපතනත් එක්කම එයාට වෙලා හරියටම 108යි ආසනාවේ. 108 කියන්නේ මේ ලොකු අභ්‍යන්තර කතාවක් තියෙනවා. මේ ලොකු පණිවිඩයක් අපිට මේ දීලා තියෙන්නේ මේ සෝබාදමේ විශ්ව විශ්ය. දැන් 108 කියන්නේ දැන් 9 8 ගුණ මාල කියලා ඔය අහලා තියෙනවා. ඉන්දියාවේ තමයි ඒවා වැඩිපුර තියෙන්නේ. එතකොට දැන් අපි පිරිත් තුනොත් අපි 108 වාරක් අපි අහනවා දහනවා මේ 188 කියන්නේ මොකද්ද ඒක රාස මොකද්ද එතකොට බලනකොට දැන් දාමතුල බලනකොට දැන් මම අච්චර දුරේ ඉඳලා උතුරේ ඉඳලා මෙතන මේ අවිලා කතා කරන ඉන්නක මේකත් මට වේදනාවක් නේ අපි මුලින්ම ඔබට ස්තුතියි මොකද යාපනයේ ඉඳන් අපේ කතා අපිත් එක්ක කතා කරන්න කොළඹට ආවා ඇත්තටම ගොඩක් සතුටුයි අපි විශ්වාස කරලා නැවත වතාවක් අපිත් එක්ක මේ විදිහට සංවාදයක නිරත වෙනවට. හරියට. දැන් කොහොමද අපි දැන් ඇත්ත තේරුම් ගත්තෙන්ද මේ ඇත්ත පේදුනෙන්ද දැන් මේක ඇවිල්ලා බුද්ධිමත් උන්ට නෙවෙයි මේ කතාව. බුද්ධිමත් ඕන තරම් ඉන්නවා මේ ලෝකේ. ඉන්දියාවේ හරි මේ ලෝකේ ඉන්න ඕනම තැනක බුද්ධිමත් ඉන්නවා. නමුත් මේ දහම අවබෝධ වන්න නම් ප්‍රඥාව පාළ වෙනවා. බුද්ධිමත් ඕන තරම් අපිට බී කරන්න පුළුවන්. නමුත් ඒ කාලේ අපේ ලංකාවේ බුද්ධිමත් නෙවෙයි ඉඳලා තියෙන ප්‍රඥාවන්තය. රාතුන් වහන්සේලා වේවිලගඬුවත් බැරුව. ඒ තරම් ඉඳලා තියෙනවා. එතකොට වණ්ඩලි මහසය කියලා කියන්නේ විශ්වයේ මහා බලගතු ස්ථානයක්. එතකොට මේ ගැන ඔය ගැන යද්දි තමයි මට මේ දැන් ඒ කියන්නේ දැන් මෙහෙමනේ අපි කරන දේ අපිට මම ඔයාට ගෙව්වොත් කවදා හරි කහින් හරි මං ගුටි කණ්ඩ වෙනවා නම් ඔයාට මං හොඳ දෙයක් කරොත් කවදා හරි කහින් හරි මට ඒක ඒමම ලැබෙන ඔටෝ වෙනවා නම් හේතුඵල දාම මම කරන දේ මටමයි. මේක මම අත්වින්දා මේක මේ ධර්ම දැන් ඔක්කොම වෙලා ආගම දාම කියලා කියනවනේ ආගම දාම කියන්නේ මොකද්ද කියලා ඉස්සෙල්ලා අපි තේරුම් ගන්න බෑ ආගම කියන තැනේ තියෙනවා ඇත්තටම විශ්ව ශක්තිය මේ 9 ගුණ මාලේ මේවා ඔක්කොම තියෙනවා දහම ඇතුලේ මේක නෑ දහම ඇතුලේ කතා කරලා තියෙන්නේ මොකද්ද ආයතන කන ඇස ආයතන රූප වේදනා සංඥා සංකාර විඥාන මේ ආයතන හයෙන් තමයි මේ ඔක්කොම වෙන්නේ මේ හිත කියන දේ ඔබට හිත කියන දේ ඇදලා තියෙන්නේ කොහොමද ඇහෙන් රූප සටහන බලනවා කනෙන් ශබ්ද ඇහෙනවා නායෙන් සුවඳ ගඳ රස ශරීර මේ ටිකෙන් ක්‍රියා වෙන එකට මොකද්ද සිතුවිල්ලක් අට ගන්න. හිත කියලා දෙයක් අපි දාගෙන තිනවා දැන්. පුංචි දරුවෙක් ඉපදෙලා පුංචි වයසේ ඇවිල්ලා මේ ඔයාගේ ඉස්සර ඇවිල්ලා මේ ඒ දරුවා ඔයා වඩාගෙන ඉද්දි ඒ දරුවට කියන්න පුළුවන්ද මේ ඉස්සරහින් ඉන්නේ තාත්තා කියලා? නැහැ. ඒ දරුවා පොඩි. එයාට එහෙ හිත ඇදිලා නැහැ. එයා පොඩ ලොගු වීගෙන එනවා. ඔයා පොඩ්ඩක් ඊට පස්සේ තමයි කියන්නේ මම තමයි පුතේ ඔයාගේ තාත්තා කියලා. අන්න ඔයාගේ රූප සටහන එයා බලනවා. ඔයාගේ සද්ද එයාගේ කනට ඇහෙනවා. ඔයාගේ සුවඳ එයාට දැනෙනවා. ඔයාගේ රස මේ ඔක්කොම දෙනනවා සාමයේ ශරීරේ. මේ ආයතන 6න් ක්‍රියා වෙන එකට ඊට පස්සේ තමයි ඒ දරුවාට හිත කියන දේ දෙන්නේ. අන්න මාස 8ක් 9ක් වෙනකොට අන්න තාත්තා වාහන වතුර ජෝ එහෙම කියලා එයාට හිත ඇදෙනවා. එතකොට මේ කියන දිව්‍ය ලෝක අපාය මේ ඔක්කොම තියෙන අපේ හිත ඇතුලේ.